අපි උද්ගමනවාදය, සත්‍යේක්ෂණවාදය, අසත්‍යේක්ෂණවාදය විස්තරාත්මකව කතා කරලා කෙටි සරහන් ටික සාකච්ඡා කරන අවස්ථතියි. ඊට පස්සේ අන්නේ විධික්‍රම විවේචනය කරමින් පොත්පත් ලිව්ව කට්ටිය ලිපි ලේඛන ලිව්වා. අන්නේ කට්ටියගේ අදහස් ඇසුරින් ගොඩනගුණු මතවාදයක් තමයි සාපේක්ෂකවාදය කියලා කියන්නේ. අපි ඕන්ට කියනවා නාස්තිකවාදීන් කියලත් දැනුම ගොඩනගන්න නිශ්චිත ක්‍රමයක් නැහැ කියලා කිව්ව නිසා. ඒ පුළුල් විස්තරයක් අපිට උත්තර කතා කරලා තියෙනවා. අද බලන්නේ අපි තෝමස් කූන් සම්බන්ධයෙන් තියෙන ඉතාම කෙටි සරහනක්. තෝමස් කූන් 1922 දී ඇමරිකාවේ උපත ලබනවා. එයාට ආරාධනාවක් හම්බෙන පුතේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ දේශනයක් කරන්න විද්‍යාවේ ඉතිහාසය පිළිබඳව මේ විද්‍යාව ඉතිහාසය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරද්දී දේශනයට අවශ්‍ය මේ දකිනවා විද්‍යා ඉතිහාසය තුළ අපූර්ව ගලාගෙන යෑමක්. ඒ අපූර්ව ගලාගෙන යාම සම්බන්ධයෙන් මොහු කෘතීන් දෙකක් ඇතුළේ අදහස් ප්‍රකාශ කරනවා. එකක් කොපර්නිකන් විප්ලවය, අනිත් එක විද්‍යාත්මක විප්ලවයේ ව්‍යුහය. එක අපි කියනවා SSR කෘතිය, Structure of Scientific Revolution කෘතිය ඇතුළේ. එයා විද්‍යාව ඉතිහාසය අපූර්ව ලෙස පෙළගස්වන අවදීන් කිහිපයකට. ඒ තමයි පූර්ව මතවාදී අවධිය, පදනම්වාදය, සාමාන්‍ය විද්‍යා අවධිය, අනියමයන්, අර්බුද, විද්‍යාත්මක විප්ලවය, නව පදනම්වාදය කියලා අවධීන් 7කට මෙයා වෙන් කරනවා. විද්‍යාවක් නෑ, අදහස් ගොඩක් විතරක් තියෙන අවධිය ඔහු හඳුන්වනවා පූර්ව මතවාදී අවධිය කියලා. එකට තව නමක් අපි කියනවා විද්‍යා පූර්ව අවධිය කියලා. විද්‍යා පූර්ව අවධිය. මේ කාලේ විද්‍යාවක් නැහැ. තියෙන්නේ අදහස් ගොඩක් විතරයි. පොදු පිළිගන්න මතයක් නැහැ. මතවාද ගොඩක් තියෙනවා. අන්නේ මතවාද අතරින් පොදුවේ පිළිගන්නා වූ මතයක් පුතේ පදනම්වාදයක් විදියට ස්ථාපිත වෙනවා. පදනම්වාදයක් කියලා කිව්වේ වැඩි දෙනෙකු පිළිගන්නා වූ මතයක් මිසක් හරිම මතවාදය නෙවෙයි. අනේ පදනම්වාදය පුතා සාකල්‍යවාදී එකක් වෙනවා. ඒ කියන්නේ සියලු ශේෂ්ත්‍රයන් ආවරණය කරන මතවාදයක්. අනේ පදනම්වාදය හරිම එක නොවන නිසා තවදුරටත් තහවුරු කිරීමේ පරමාර්ථයෙන් ගොඩනගෙනවා සාමාන්‍ය විද්‍යා අවධිය. මේ කාලේ එකම දෙයක් සම්බන්ධයෙන් පරීක්ෂා කරන විද්‍යාඥයින් සමූහයක් ඉන්න කාල සීමාවක් තමයි සාමාන්‍ය විද්‍යා අවධිය කියලා කියන්නේ. මේ සාමාන්‍ය විද්‍යා අවධියේදී පරීක්ෂා කරමින් ඉන්න කාල සීමාවේ ඇති වෙනවා අදාළ පදනම්වාදය සම්බන්ධයෙන් ගැටලු විෂමතාවයන්. අන්නේ අවධිය අපි කියනවා අනියමයන් කාල සීමාව කියලා. නමුත් මතක තියාගන්න අනියමයන් ගොඩනැගුණාට මතවාදය බැහැර කරන්න කොහොම හරි ආරක්ෂා කරගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒ උත්සාහ කරත් පදනම්වාදය කට්ටිය විවේචනය කරන්න, ප්‍රශ්න කරන්න පෙළඹෙන කාල සීමාවක් එනවා. අන්නේ කාල සීමාව අර්බුද කාල සීමාව. විවේචන කරනවා, චෝදනා කරනවා අදාළ පදනම්වාදය සම්බන්ධයෙන්. අන්නේ චෝදනා කිරීම නිසා තවදුරටත් මේ පදනම්වාදය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙනවා. අන්නේ ගැටලුව නිසාම තිබුණු මතවාදය අයින් කරලා දාලා අලුතින් මතවාදයක් කරා එනවා.
ඒ මතවාදය අපි හඳුන්වනවා විද්‍යාත්මක විප්ලවයක් කියලා. මේ විද්‍යාත්මක විප්ලවය එක් විද්‍යාඥයෙකුගේ වැඩක් වෙන්න පුළුවන්. විද්‍යාඥයින් සමූහයකගේ වැඩක් වෙන්න පුළුවන්. ඒ වගේම ලෝක දෘෂ්ටීන් පවා මාරු වෙන්න පුළුවන්. විද්‍යා ඉතිහාසය ගත්තට පස්සේ සීමිත විප්ලව වගේම පුළුල් විප්ලව තියෙනවා. ඔය කොපර්නිකන් විප්ලවය කියන විද්‍යා ඉතිහාසයේ සිද්ධ වෙච්ච පුළුල් විප්ලවයක්. පෘථිවි කේන්ද්‍රවාදය බැහැර කළ සූර්ය කේන්ද්‍රවාදය පිළිගැනීම. මොකද ඒකේ ලෝක දෘෂ්ටි පවා මාරු වීමක් සිද්ධ වුණා. රසායනික විප්ලවය ගත්තට පස්සේ ඒක විද්‍යා ඉතිහාසයේ සිද්ධ වෙච්ච සරල විප්ලවයක්. එහෙම නැත්නම් සීමිත විප්ලවයක් කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. පුතා නවපදරම්වාදය කියන්නේ විද්‍යාත්මක විප්ලවයේ හේතුවෙන් තිබුණු මතවාදය බැහැර කළා අලුතින් එන මතවාදය අපි කියනවා නවපදරම්වාදය කියලා. මෙන්න මේ නවපදරම්වාදයයි පූර්ව පදරම්වාදයයි කිසිම ලෙසකින් ගලපන්න බෑ. මේ දෙක එකිනෙකට අසංගතයි අසම්මේයයි. මේක හඳුන්වනවා විද්‍යාත්මක විප්ලවයට පෙර ඉඳපු තාරාවෝ විප්ලවයෙන් පස්සේ හාවුන් බවට පත් වුණා කියලා. ඔවුන් කිසිම ලෙසකින් සමාන කරන්න බෑ. ඒ නිසා පූර්ව පදරම්වාදයයි නවපදරම්වාදයයි එකිනෙකට අසංගතයි අසම්මේය වෙනවායයි කියලා දාලා තියෙනවා. අපි මීට අමතරව විද්‍යා ඉතිහාසයට අමතරව කූන් විද්‍යාවේ දැනුම ගොඩනගන ආකාරය පිළිබඳව දාපු විවේචන, කූන්ගේ මතවාද දක්වන දුර්වලතාවයන් ඒ ටික සාකච්ඡා කරලා තියෙනවා. ඊට අමතරව පුතේ ඔයාලා මෙන්න මේකේ මෙන්න මේ ටික ලක්ෂණ ටික අපි වෙනම සාකච්ඡා කරලා තියෙනවා. මේකේ ලක්ෂණ ටික වෙනම සාකච්ඡා කරලා තියෙනවා. මොකද ඒ ටික අපිට එක්සෑම් එකට විභාගයට අහන්න පුළුවන්. පදරම්වාදය, සාමාන්‍ය විද්‍යාවදය, ඒ වගේම විද්‍යාත්මක විප්ලවය. ඔය තුන විතරක් දීලා ලක්ෂණ අහන්න පුළුවන්. අපි ඒවට දාන ලක්ෂණ වෙන වෙනම කරුණු වශයෙන් උදාහරණ සහිතව පන්ති කාමරේ සාකච්ඡා කරලා තියෙනවා.